කිව්වත් නිරන්තරේ බුදුබණ ඇසුවත් නිරන්තරේ ගතිගුණ අතින් අපි තවමා වනන්තරේ බුදුබණ කිව්වත් නිරන්තරේ බුදුබණ ඇසුවත් නිරන්තරේ ගතිගුණ අතින් අපි තවමා වනන්තරේ තරමට බුදුබණ අහනාරට දින දින පිරිහෙන කාලය භාගයක් වේවා. දැන් අපි මේ ඇවිදින්න ඉන්නේ අතීතයේ රාජධානියක් වෙලා තිබුණු වර්තමානයේ රාජධානී ස්වරූපයන් තිබෙන අග්‍රා නුවරට. ඒතර මේ අග්‍රා නුවර එහෙම නැත්නම් අග්‍රා නගරය ඉන්දියාව තුල වගේම ලෝක ප්‍රසිද්ධ වෙන්නේ ප්‍රේමයේ සංකේතය හැටියට වගේම ලෝකයේ හත්වෙනි පුදුමේ හැටියට සැලකෙන පුදුම හතෙන් එකක් හැටියට සැලකෙන ටච් මහල් නිසා. ටච් මහල් තමයි අර පේන්න තියෙන්නේ. ඔය පේන්න තියෙන සුදු පාට කොටනැගිලි තමයි ටච් මහල් කියලා කියන්නේ. එතකොට මේ ශාහජහාන් රජුරෝ තමන්ගේ භාර්යාවගේ මරණයෙන් පස්සේ ඇයට දැකූ ප්‍රේමය නිසා මුන්ටාස් දේවිය සිහිපත් වෙන්න තමයි මේ සංකේතය නිර්මාණය කළා කියලා සඳහන් වෙන්නේ. දැන් අමලට යද්දී පෙන්වන්න පුළුවන් රතු බලකොටුව මෙතන ඉඳලා එහා පැත්ත කෙරවලෙන් පේන්නේ මේ ගස්කොලන් එක්ක පේන්නේ නැහැ. ඒතකොට මේ රතු බලකොටුවේ සඳලු තලයට තිරියහන් ගබඩාවේ ඉඳලා සඳලු තලයට ආපුවාම එතන ඉඳන් බලපුවාම පේන ඒ තමයි ශාහජහාන් රජුරුවන්ගේ 17 වෙනි බිරිඳ තමයි මුන්ටාස් කියලා කියන්නේ. 17 වෙනි බිරිඳ. ඇය මරණයටපත් වෙන්නේ 14 වෙනි දරුවා බිහි කරන්න යද්දී. 14 වෙනි දරුවා බිහි කරන්න යන මොහොතේදී තමයි මරණයටපත් වුණා කියලා සඳහන් වෙන්නේ. ඉන් අනතුරුව ඒ දරුවාගේ මුන්ටාස් දේවියගේ මේ දේහයන් මේ රජුරුව තමන්ගේ මේ යහන් ගබඩාවේ තියාගෙන හිටියා කියලා කියනවා. යහන් ගබඩාවේ සනක් සුබ දවසක් වේවා. දැන් අපි මේ ඇවිදilla ඉන්නේ ලොව එතෙක් මෙතෙක් පහළ වූ සියලු බුදුරයන් වහන්සේලා අත් නොහැරිය. මතුවට ලොව පහළ වන සියලු බුදුරයන් වහන්සේලා අත් නොහරින්නා වූ අවිජහිත පුණ්‍ය භූමියක් වූ සංකස්ස පුරවරයට. සංකස්ස පුරවරයේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ජීවිතයේ ශාසන ඉතිහාසයේ තොරතුරු වලට සඳහන් වෙන ආකාරයට සියලු බුදුරයන් වහන්සේලා තමන් වහන්සේගේ මෑණියන් වහන්සේට විජම්බන දේශනා එහෙම නැත්නම් අභිධර්ම දේශනාව සිද්ධ කරලා ආපහු මේ මනුලොවට වඩින්නේ මේ සංකස්ස පුරවරයෙන් සියලුම බුදුරයන් වහන්සේලා. ඉතින් ගෞතම බුදුරජාණන් වහන්සේ මේ සංකස්ස පුරවරයෙන් තමයි මාතෘ දිව්‍ය රාජයාට අභිධර්මයේ දේශනා කරලා වැඩම කරන්නට යෙදුනේ මනුෂ්‍ය ලෝකයට. සංකස්ස නාම නගරං අවරෝහයිත්වා දේසේසි ධම්ම මතදායි මිදං පනිතං තං බුද්ධ චේතිය මහං සිරසා නමාමි.
අපිත් දකින්නැති බණත් අහන්නැති ඒ කාලේ නිවන් දකින්නට පින් මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ නිවන් දකින්නට පින් මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ දෙව්රම් වෙහෙරට යන්න එන්න ඇති බුදුන් වඳින්නට ඒ කාලේ නිවන් දකින්නට පින් මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ බුදුහාමුදුරු අපි දකින්නැති බණත් අහන්නැති ඒ කාලේ නිවන් දකින්නට පින් මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ නිවන් දකින්නට පින් මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ අපිත් එක්ක සිටි අපේම යාළුවෝ නිවන් දකින්නැති ඒ කාලේ මෙතේ බුදුන් දැක නිවන් දකින්නට පින් පුරවමු අපි සංසාරේ බුදුහාමුදුරු අපිත් දකින්නැති බණත් අහන්නැති ඒ කාලේ නිවන් දකින්නට පින් මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ නිවන් දකින්නට පින් මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ නිවන් දකින්නට පින් මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ
කොසල් රටේ අගනුවර. අතීත ඉන්දියාවේ කොසල් රටේ අගනුවර. කොසල් රටේ අගනුවර. දැන් මෙන්න මෙහෙම හිතා ගන්නකො. අතීත ඉන්දියාවේ කොසල් රටේ අගනුවර තමයි සවැත් නුවර කියන්නේ. ඒතකොට අතීත දෙවෙනි කුටියේ හිටියේ කවුද? දැන් මේ ජේතවනාරාමේ බුදුන් වහන්සේ ඒ භික්ෂුන් වහන්සේලාත් එක්ක ඔන්න වැඩ ඉන්නවා. ඉන්නකොට මේ සවැත් රහතන් වහන්සේ වැඩ හිටියේ කුටිය. කවුද හිටියේ? මේ දන්නවනේ ඉතින් අහිංසක අඟුලි මාල වෙච්ච හැටි නේද? ඔය අඟුලි මාල තක්ෂලාවේ ඉඳන් මිරිස්සු මරමින් ඇඟිලි කපමින් එනවනේ මේ කොසල් රටට. අර පැත්තේ තියෙනවා අචිරවතී ගඟ. මොන ගඟ? අචිරවතී ගඟ. ඔය ගඟෙන් එහා තියෙනවා කැලේ. ඒ කැලේට ඇවිල්ලා අඟුලිමාල නතර වෙනවා. කතාව මේ මුළු කොසල් රටේම ප්‍රසිද්ධ වුණා. ඊට පස්සේ හැමෝම අඟුලිමාල රහතන් වහන්සේට සංඝෝ සාමිති පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ යතිධං චත්තාරි පුරිස යුගානි අට්ඨ ජේතවනාරාමයේ ඉතිරි 19ම බුදුන් වහන්සේ සක්මන් කරපු මළුව අද තියෙන්නේ මේ බැම්ම. එන සක්මන් මළුව වහලා. ඒක උඩින් තමයි මේ බැම්ම බැඳලා තියෙන්නේ. කවුද මේ වැඩේ කරේ? කනිෂ්ක රජු. සාදු 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 පුරිස ධම්ම සාරති දේව මනුස්සානං පුත්තෝ භගවති ඉත්තිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විචාචරණ. හාමුදුරුවෝ වැඩ හිටිය කුටිය. කවුද වැඩ හිටියේ? ආනන්ද හාමුදුරුවෝ. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල මාස 3 සම්පූර්ණ වෙච්ච දවසේ. මාස 3 ඔන්න අන්න අද රහත් වුණා නම් තමයි ඊට බහුදා ඉතින් වැඩි පුරිස යුගානි අට්ඨ පුරිස පුද්ගලා ඒස භගවතු සාවක සංඝ. මේ තමයි ධම් සභා මණ්ඩපය. මේ තමයි බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය ගන්ධ කුටිය තිබුණ තැන. මහල් ඒ හින්දා තමයි පස්සේ කාලේ මේ චෛත්‍ය හදලා තියෙන රවුම් 7ක් තියෙන්නේ. මේ චෛත්‍ය හදලා තියෙන රවුම් 7ක් තියෙනවා. ඒකෙන් සංකේතවත් කරන්නේ මේ ගොඩනැගිල්ල මහල් 7ක් තිබ්බා කියලා.
ඒතර මේක ඇතුලේ බුදුහාඳුරු වැඩ ඉඳලා තියෙන සමාධි සුවයෙන්. ඇතුළට ඕගොල්ලෝ වගේම අය බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න කාලෙත් ආවනේ. ඇවිල්ලා ගන්ධකුටි ඇතුළට යනකොට මේ බුදුහාමුදුරුවෝ නැහැ. චාරිකාවේ වැඩම කළේ. චාරිකාවේ අනේ ඉතින් මිනිස්සු මොනවා හරි අරන් ආවනේ පූජා කරන්න කියලා. ගන්ධකුටි ඇතුළට ගිහිල්ලා බුදුහාමුදුරුවෝ නැති හින්දා ගෙනාපු පූජාවල් අර ගන්ධකුටි ඇතුලේ තනින් තන දාලා හරි දුකෙන් ගඳ කුටියෙන් එළියට බහැලා ජේතවනාරාමෙන් එළියට යන්න ගියා. දැන් මිනිස්සු මෙහෙම යනවා දැක්ක කවුද? නෑ අනේ පිටු සිටුතුමා. අනේ පිටු සපරික්ඛාරං සාට්ඨ පරික්ඛාරං වික්ඛු සංඝස්ස දේම ඉමං වික්ඛං සපරික්ඛාරං සාට්ඨ පරික්ඛාරං ත්‍රිවිධ ලෝකවාසීන්ගේ ආමිස පූජා ප්‍රතිපත්ති පූජාවන් විදීමට යෝග්‍ය භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සංඝ රත්නයේ උදෙසා දන් පිරිනැමීමෙන් ලබන ලද්දා වූ ධර්මය. සියලු දෙනා විසින් අද දවසේ දේවම් මෙහෙර බිම්බිමේ මේ නනතුරුව සංඝ දක්ෂිනා පූජාවන් කෙරෙන අතුරු අෂ්ට පරිස්කාර පූජාවන් සිදු කරන්නේ ඔබ විසින් මේ බලාපොරොත්තු වෙන ආකාරයෙන් මේ අෂ්ට පරිස්කාර පූජාවන් සිදු කිරීමෙන් ඔබ විසින් පුණ්‍යානුමෝදනා කිරීමට බලාපොරොත්තු වෙන ඔබට මේ පින්වන්ත වූ ගමන එන්නට උදව් උපකාර කරපු ඒ සියලුම දෙනා විශේෂයෙන් ධන ගහලා වඳින්න යන්න එපා. අපේ අම්මලා අත් දෙක එකතු කරලා වැන්දහම උදව් උපකාර කරපු සියලු දෙනාවත් සිහිපත් කරන්න. ඒ වගේම ඔබ මේ ලෝකෙට බිහි කළ ඇතිදැඩි කලේ සෙනෙහවන්ත මව්දෙමව්පියන්. ඒ නැත්තම් මේ පින්කම අපට සිද්ධ කරගන්න අපෝ මේ ලෝකෙට බිහි කළ නිසාවෙන් හැදුව වැඩුව නිසාවෙන් තමයි අපට මේ පින්කම් සිද්ධ කරන්නට මේ පින් දකින්නට බලන්නට එන්න පුළුවන්කම ලැබුණේ නිසාවෙන් සමහර විටකදී ඔබේ සෙනෙහවර මෑණියන්ට පියාණන්ට මේ පින්බිම දකින්න බලන්න එන්න වාසනා මහිමය මදි වෙන්නේ නැති පින් මදි වෙන්නේ නැති ඉතින් අපි මේ එක්රැස් කරගන්න සියලු පින්පෙත් අනුමෝදන් කරමු මේ සෙනෙහවන්ත මෑණියන්ට පියාණන්ට බුදුන් දැක නිවන් දකින්නට මේ පින් හේතු වේවා කියලා ඒ වගේම ඔබ මේ ගමනේ උපකාරක උපකාර කරපු මොනින් ගිහින් එන්න සතුටින් ගිහින් එන්න පින් කරගෙන එන්න කියලා සතුට සිතින් ආශිර්වාද කළ සුබ පැතුූ සියලු දෙනාටත් ඔබේ කුල පාර්ශවයෙන් සත්කුල ප්‍රවේණිගතව මිය පරලෝකීය සියලුම ඥාති වර්ගය ඇතුළු කොටගත්තු ඔබේ පින් බලාපොරොත්තු වෙන යමෙක් වෙනනම් ඒ ඇතෝ සියලු දෙනා මේ පින්
මේ සමරන අපේ චන්ද්‍රා පෝදාගොඩ මෑණියන් ඒ වගේම පද්මශීලී මෑණියන් ඒ දෙපළ අද බොහොම පින්වත් වුණා වාග්ය දිනේ සමරන්නට. ඉතින් මේ ඇත්තන්ගේ ජීවිත ජන්මදිනයක් බවට මේ ජන්මදිනයෙන් පින්බර වූ ජන්මදිනක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් කීපයක් මේ පින්බිමේම සමරන්නට ඒ අයට වාසනාව උදා වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මේ ඔබ සියලු දෙනාටම මේ පින්පෙත් සියල්ල ශක්තිය ආශිර්වාදේ කායික මානසික සුව සැලසෙන නිරෝගී සුව දීර්ඝායුෂ සැලසෙන ශක්තිය උදා වේවා. උතුම් වූ ආනන්ද බෝ සමිඳුන්ගේ පිහිට ආශිර්වාදේ රැකවරණයේ ශක්තිය සැලසේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ පූජා පාඨ පොඩ්ඩ බයි පූජා පාඨ අයියේ ආයතන සාධක සම්බන්ධ වෙයි ආයතන සම්බන්ධ
නුවරට තමයි අපි මේ ඇවිදින්න ඉන්නේ. එතනනොත් අපිට වටිනා කියන සුවිශේෂී කෙනෙක් පිළිබඳ ඒකේ තොරතුරු සඳහන් වෙන කෙනෙක් ජීවත් වුණු ස්ථානයක් ගැන තමයි අපි බලන්න ඇවිදින්න ඉන්නේ. අපිට තේරෙන කියන කරාවට පොඩ් නැගිල්ලක නටපොන්නේ. එනවා සඳහන් වෙන්නේ අනේත් පිටික සිටුවරයාගේ එහෙම නැත්නම් ධන කුවේරයාගේ නිවස පිහිටි ස්ථානය කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් නිවසටත් වඩා මෙතන සඳහන් වෙන්නේ එයාගේ කෝෂ්ඨාගාරය. එහෙම නැත්නම් ධනිය තැන්පත් කර තිබුණු ස්ථානය කියන්නේ ඒකත් ඉතින් ගෙදරම කොටසක් මාලිගාවෙම කොටසක් වෙන්න ඕනනේ. ස්ථානයේ හැටියට තමයි මේ ස්ථානයේ සලකන්නේ සඳහන් වෙන්නේ. එතකොට මේ ස්ථානයේ තමන්ගේ කෝෂ්ඨාගාරයේ තැන්පත් කරලා තිබුණු රන් කහවණු අතුරවලා තමයි ජේතවනාරාමයේ මිලීදී අරගෙන මේ ජේතවනාරාමේ ආරාම විහාරාරාම ඉදි කරවලා මහත් වූ උත්සව ශ්‍රීයෙන් බුදුරජාණන් වහන්සේව මේ නුවරට වඩම්මව ගන්න කටයුතු කරන්නට යෙදුනේ ඒ අනේපිඩු සිටුතුමා. ඉතින් එතුමා අද දවසේ අපි දකින්න තොරතුරු අහ කියා දැන කියා ගන්න බලන කරන වන්දනාමාන කරන අවසාන ස්ථානයේ දැක බල කියා ගන්න. මේ ස්ථානය තමයි බුදුරජාණන් වහන්සේ අවසාන වරට යමා මහ පෙළහර පාන්නට යෙදුණු. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ජීවිතය තුලදී අවස්ථා තුනකදී යමක මහ ප්‍රාතිහාර්ය පාන්නේ යෙදුණ එහෙම වෙනවා. ඒ තුන්වෙනි අවස්ථාව තමයි මේ සවැත් නුවරදී තීර්ථකීන් দমনය කරන්නට ගන්ධබ්බ රුක්ෂ මූලයේදී යමා මහ පෙළහර පෑවා කියලා සඳහන් වෙනවා. පළවෙනි අවස්ථාව තමයි දෙවියන්ගේ සැකය දුරු කරන්න ඕමැඩ අභියසදී බුද්ධත්වයෙන් හරියටම දින 7ක් ගිය තැනදී උන්වහන්සේ යමා මහ පෙළහර පානවා. මොකද දෙවියන්ට සැකයක් ඇති වුණානේ බුදු වුණාද නැද්ද කියලා. ඒ සැකය දුරු කරන්න. ඊළඟට දෙවෙනි අවස්ථාව තමයි තමන් වහන්සේගේ සහජාත භූමිය වූ කපිලවස්තු පුරයට එහෙම නැත්නම් කිඹුල්වත් පුරයට ඥාතීන් බලන්නට ගියපු වෙලාවේ මේ ශාක්‍යයන්ගේ තිබුණු මාන්නය මිද දමන ඥාතීන්ගේ මාන්නය මිද දමන්නට බුද්ධත්වයෙන් වසර 3ක් ගිය තැනදී උන්වහන්සේ නැවත දෙවන වරට යමා මහ පෙළහර පෑවා කියලා සඳහන් වෙනවා. ඊළඟට පුරාවිද්‍යාඥයන් කියන්නේ මේක විහාරාමයක නිග්‍රෝධාරාමයේම කොටසක් කියලා කියනවා. නමුත් බොහෝ දෙනාගේ මේක තමයි මේ කියන්නේ විදාමෙදා තුර දඹදිව ආපු කරපු කියපු අය හැමෝගෙම මේක තියෙන්නේ මේ විස්තර කරපු අයගේ ඒ වගේම පොත්පත් ලියවුණු පොත්පත් වල පාවෙද සඳහන් කරලා තියෙන්නේ රම්මේ සුබ මාලිගා කියලා. ඉතින් එතනට ගියාට පස්සේ බලන්න පුළුවන් මේ කොටස් තුනකට 40000ක් විදියා කියලා කියනවා මේ සිද්ධාර්ථ කුමාරයාට. ඉතින් ගියාට පස්සේ නිකන් ජීවිතය වගේ බලන්න පරණ මතකයක් තියෙනවා. හරිද? බුදුහාඳුරන්ගේ උපන් ගමට බෝසත්යන් වහන්සේගේ උපන් ගමට. ජාතකනේ සපදසා මහිතං කමිත්වා යස්මින් උදාරයි ගිරින් වරලුම්බිනිම්හි තං ජාත චේතිය මහං සිරසා නමාමි. ජයශාන් සිරිවර්ධන මහත්මයාගේ ප්‍රධානත්වයෙන් පැමිණි ඔබ ඉතාමත් වාසනාවන්තයි. තුන් ලෝකයටම ශාන්තිය ගෙන දුන් අප උත්තම සිද්ධාර්ථ මහබෝසතාණන් වහන්සේගේ උත්තරීතර උත්පත්ති මංගල්‍යයේ සිදුවුණු සම්බුද්ධ පින්බිමට ඇවිල්ලා මේ උතුම් වූ පූජනීය පින්බිම පිළිබඳව අප්‍රමාණ ගෞරවයෙන් යුක්තව වන්දනාමාන කටයුතු සිද්ධ කරගෙන විස්තර දැන කියාගෙන දැන් මේ බලාපොරොත්තු වෙන්නේ තාමත්ම ගෞරවයෙන් යුක්තව වන්දනාමාන කටයුතු කරන්නට මේ උතුම් සම්බුද්ධ පින්බිමට මාගේ নমස්කාරය වේවා. අප්‍රමාණ ගෞරව භක්ති ආදරයෙන් යුක්තව නැවත නැවතත් මේ සුජාත සම්බුද්ධ පින්බිම මම වැඳ নমස්කාර කරමි. මාගේ নমස්කාරය වේවා කියලා කවුරු සාදුනාදයක් පවත්වන්න දෙවරක් নমස්කාරය කියන්න. ආනි ඔකුණ සිදුවත් බෝසත් උපත සිදුවුණු අවස්ථාවේ ශෝක ස්තම්භය
ධර්මාශෝක රජුරෝ යම් සම්බුද්ධ භූමියකට ගියාද ඒ ස්ථානයේ මහ විශාල ස්තම්භයක් ස්ථාපනය කරා. සිදුවත් බෝසත් උපත සිදුවුණු ලුම්බිනි පොදමුණේ ධර්මාශෝක රජුරෝ මේ යෝධ ස්තම්භය නිර්මාණය කරන චූර්ණාකිට විශේෂද පරණ සිසුපතන මෙගදායේ එදා තිබිලා තියෙනවා චූර්ණා කියලා වෙනම ගම. ආන්ගේ ගමේ තමයි මේ මහා දරණික මුදිය කියලා තියෙන්නේ. මුදියේ අවතීර්ණ වුණු කවුද? අශෝක අධිරාජ්‍ය. බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාලා හරියටම අවුරුදු 236කට පස්සේ රජකම් කළත් අවුරුදු 20කට පස්සේ මේ උත්තම පින්බිම වන්දනාවට පැමිණෙනවා. සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස කල ජීවිතයේ බුදුන් දකින්න බුදුන් වඳින්න යන වන්දනා ගමනේ ලෞතර අමාමෑණී ගෞතම බුදු පියාණන් වහන්සේගේ බුදු ජීවිතයේ උන්වහන්සේගේ 540 නිමාවට පත් කරමින් උන්වහන්සේ නිර්වාණයට වැඩි සෝපාදිශේෂ නිර්වාණයට වැඩි පිම්බිමර තමයි අපි මේ ඇවිදෙල්ලා ඉන්නේ. එහෙම නැත්නම් එදා මල්ල රජදරුවන්ගේ කුසිනාරා නුවර මල්ල රජදරුවන්ගේ උපවර්තන සල්ලු යනට තමයි අපි මේ ඇවිදිල්ලා ඉන්නේ. මේ ස්ථානයේ පේන ස්ථානයේ අනේ තියෙනවනේ අම්මලා දැන් ගිහිල්ලා අරන් ඔය ස්ථානයේ තමයි බුදුරජාණන් වහන්සේ තථාගත පරිනිර්වාණය සිදු වුණේ. එදා විශාල සත්තානීව මනුස්සානං බුද්ධෝ වන්දනා තිපිසෝ
සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති හිමීට අල්ලගන්න. අත ගාවේ නැති මේ පැත්ත ගැන මේ පැත්තේ බඩ ගුල්බිනි. පොඩි සිරිපතු දෙක. ඒ අය හොම ඉස්සරහට යන්නේ. අනිත් අය අතින් අත යවන්න ඉස්සරහින් අල්ලන් ඉන්නයි. Just the way to steer that. Yes, there is no certainty that. Malladu. අපි සන්ධ්‍යාවේ ඉස්සර වෙලා ගිහිල්ලා මේ දැක වැඳ පුදාගත්ත ලෝතර ආමාමෑණි ගෞතම බුදු පියාණන් වහන්සේගේ පරිනිර්වාණයේ සිදු ස්ථානය ඒ පරිවාර ස්තූපය හා පරිනිර්වාණ මංචක පිළිරුව දැක වැඳ පුදාගත්තා. ඒ වගේම අපි අවසාන වරට උන්වහන්සේ පන් වැළඳූ ස්ථානයේ වර්තමානයේ මාතා කුහර කියන නමින් හැඳින්වෙන ස්ථානය දැක්කා බැලුවා. දැන් මේ අපි ඇවිදින්න ඉන්නේ මේ අම්මලාට පිටිපස්සෙන් පේන ස්තූපයක්. මේ ස්තූපය හඳුන්වන නම් කීපයක් තියෙනවා. ආදාහන චේතිය, ඊළඟට මකුට බන්ධන චේතිය ආදී වශයෙන් මේ ස්තූපය හඳුන්වනවා. නමිනුත් හඳුන්වනවා මේ චෛත්‍යය. දැන් අම්මලාට සමහර පොත්පත්වල හම් වෙයි අංගාර චේතිය කියලා. අඟුරු චෛත්‍යය. ඊළඟට ආදාහන ස්තූපය. එහෙම නැත්නම් ආදාහනය කරූ තැන කරූ ස්තූපය. ඊළඟට මකුට බන්ධන චේතිය. මකුට තුන්නට. හරිද? මකුට කියන්නේ මේ ඔටුන්නට ඒ ඔටුන්න බැඳි ස්ථානය. අමල මේ කියලා කියන්නේ ඔටුන්න බන්ධන කියන බඳින ස්ථානය කරූ ස්තූපේ මකුට බන්ධන චේතිය. දැන් මෙන්න මේ ස්ථානය තීරණය කරන දැන් බුදුහාමුදුරුවෝ පිරිනමන පාන ඉස්සර වෙලා මේ ආනන්ද හාමුදුරුවෝ අහනවානේ තථාගතයන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාන කටයුතු සිද්ධ කරන්න ඕන කොහොමද කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට ප්‍රකාශ කරනවා සක්විති රජ කෙනෙකුට දෙන ගරු බුහුමන් දක්වමින් ශ්‍රී දේහය ආදාන කටයුතු සිද්ධ කරන්න කියලා. එතකොට එහෙනම් මල්ල රජදරුවෝ තීරණය කරනවා සක්විති රජ කෙනෙකුට දක්වන ගරු බුහුමන් දක්වන්න ඕන නම් ඒ දේහය ආදාහනය කෙරෙන්නත් ඕන ඒ තරම්ම පූජනීය වූ ස්ථානයක.
දැන් මල්ල රජදරුවන්ගේ රජවරුන් අතරින් ප්‍රධානියාට ඔටුනු පලන්දන ස්ථාන න්‍යායගේ පූජනීය ස්ථානය ඔය පාරිශුද්ධ වූ ස්ථානය සුභම ස්ථානය මංගල වූ ස්ථානය අතීතයේ දඹදිව තලයේ තිබුණු රාජධානී අතර සමූහාණ්ඩු පාලනයක් එහෙම නැත්නම් ගණතන්ත්‍ර පාලනයක් තිබුණු විශාලම රාජධානිය වූ වජ්ජි ජනපදයට එහෙම නැත්නම් විශාලා මහා නුවර කියලාත් කියන මේ වජ්ජි ජනපදයේ අගනුවර තමයි විශාලා මහා නුවර. එතකොට මේ විශාලා මහා නුවර ආරම්භය පැවැත්ම විකාශනය හායි අභාව්‍ය සිදුණු ආකාරය අමලට මම එදා වගේම යද්දි විස්තර කරලා දෙනවා. දැන් මේ ස්ථානයේ පිළිබඳ තියෙන නටබුන් පිළිබඳව තමයි අම්මලට මම විස්තර කරලා දෙන්නේ. සුවිශේෂී වූ ශාසනික සිදුවීම් රාශියක් සිදු වුණා විශාලා මහා නුවර. එයින් අතර ප්‍රධානම කාරණා කීපයක් තමයි ලෞතර බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාරය අත්හරින්නට යෙදුනේ චාපාල චේතිය පිහිටියේ මේ විශාලා මහා නුවර. සම්බුද්ධ භික්ෂුණී ශාසනයේ ආරම්භය එහෙම නැත්නම් කාන්තාවගේ විමුක්තිය ලැබුණේ මේ විශාලා මහා නුවරදී. ඒ වගේම බුදුරජාණන් වහන්සේ අවසාන වරට වස් කාලයේ වැඩ උන්නේ අවසන් වස් කාලයේ බේලුව කියන ගම පිහිටියේ මේ විශාලා මහා නුවර වජ්ජි ජනපදයේ. ඒ අතර ඔය අම්මලා කවුරුත් දන්න කියන සුප්‍රසිද්ධම කාරණාව තමයි මේ විශාලා මහා නුවර ඇති වුණු තුම්බිය දුරු කරන්නට බුදුහාඳුරෝ දේශනා කළ රතන සූත්‍රය දේශනා කළේ මේ විශාලා මහා නුවරදී. ඊට අමතරව යානීද භූතානි සමාගතානි බුම්මානි වායානි තලිකේ තථාගතං දේව මනුස්ස පූජිතං බුද්ධං නමස්සාම සුවද්දියෝ යානීද භූතානි සමාගතානි බුම්මානි වායානි තලිකේ තථාගතං දේව මනුස්ස පූජිතං ධම්මං නමස්සාම සුවද්දියෝ යානීද භූතානි සමාගතානි බුම්මානි වායානි තථාගතං දේව මනුස්ස පූජිතං සංඝං නමස්සාම සුවද්දියෝ ඒතේන සච්ච වජ්ජේන සොත්ති මේ හෝතු සබ්බදා ඒතේන සච්ච වජ්ජේන සබ්බ රෝගෝ සබ්බ දුක්ඛෝ සබ්බ භයෝ විනස්සතු ඒතේන සච්ච වජ්ජේන හෝතු මේ ජය මංගලං ඒවං බුද්ධං සරන්තානං ධම්මං සංඝං ච භික්ඛවෝ භයං වාචං විතත්තං වාලෝ මහන්සෝ ආනයසති තේ ජයෝ මුනින්දස්ස සුබෝධි. රාජ්‍ය පාලනය කරා කියලා කිව්ව 7707ක් වූ ලිච්ඡවි රජදරුවන්. ඒ රජදරුවන්ගේ උද්‍යානයේ පිහිටි භූමියට තමයි අපි මේ ඇවිල්ලා ඉන්නේ. නැත්නම් රාජකීය උද්‍යානයට. ඒතර මේ උද්‍යානයේ තමයි එදා ඉන්දියාවේ එහෙම නැත්නම් දඹදිව තලයේ වුණු සුන්දරම කාන්තාව ලස්සනම කාන්තාව පහළ වුණේ මෙන්න මේ උද්‍යානයේ. අම්රපාලි කියලා කියන අම්බපාලි කියලත් සඳහන් වෙනවා. ඇය පහළ වුණේ මේ ලිච්ඡවි රජදරුවන්ගේ රාජකීය උද්‍යානයේ. ඉතින් ඇය පහළ වුණු මේ කතා ප්‍රවෘත්තීන් මම මේ විශාලා මහා නුවර පිළිබඳ දීර්ඝ කතා ප්‍රවෘත්තියක් තියෙන්නේ. ඒ කතා ප්‍රවෘත්තිය කියලා දෙන අතරේදී ඒ සියලුම කතා එකට එක අමුණලා මම කියලා දෙනවා. එතකොට ඇයට පහළ වුණු මේ භූමිය ඇය ඉපදුණු මේ පහළ වුණු මේ භූමිය එහෙම නැත්නම් මේ රාජකීය උද්‍යානය අඹ උයන ලිච්ඡවි රජදරුවන් විසින් අම්රපාලියටම පවරලා දුන්න අයිතිය දුන්නා. පසු කාලීනව ඇය විසින් මේ අඹ උයන බුදුරජාණන් වහන්සේට පූජා කරන්න කියදුනා. ඒ අනුව බුදුරජාණන් වහන්සේ විවේක සුවයෙන් මේ අඹ උයන වැඩ උන්නයි කියලත් සඳහන් වෙනවා.
අප සියලු දෙනාම මේ හිමිදිරි උදෑසනම සූදානම් වෙන්නේ අපේ ජීවිතයට වටිනා කියන උදාර පින්කම් ගණනාවක් මේෂ්ඨ සිද්ධ කරගන්නට. අද මේ පින්වතුන් දන්නව නේද මේ අපි කොතනටද ඇවිල්ලා ඉන්නේ කියලා? ඒක අපි මුලින්ම සරණං ගච්ඡාමි සතියම්පි සංඝං සරණං ගච්ඡාමි නීරේ මජ්ජේ පමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි එකම අවස්ථාවක කියලා එක අවස්ථාවක ජලයක් තව අවස්ථාවක ගින්දරක් පිට වෙන්නේ. හැබැයි ශනිකව වෙනවා. ඉක්මනින්ම වෙනවා. ඒ බලන් ඉන්න කෙනාට මේක පේන්නේ එතකොට කොහමද? එකම අවස්ථාවක සිද්ධ වෙනවා කියලා. ඔක ලස්සන විස්තරයක් අභිධර්මයේ තියෙනවා. මොකද කිසිම කෙනෙකුට එකවර චේතනා දෙකක් පහළ වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ තුන්වන සතිය වැඩ හිටියා කියලා සඳහන් වෙන උතුම් පුණ්‍ය භූමිය. එයාට අහලා ඇති තුන්වන සතිය කොතනද අපේ බුදුහාමුදුරුවෝ වැඩ හිටියා කියලා අහලා තියෙන්නේ. රුවන් සක්මන නේද? රුවන් සක්මන එහෙම නැත්නම් අපි කියනවා රතන චංකමන කියලා. රුවන් සක්මන එහෙම නැත්නම් රතන චංකමන කියලා කියනවා. අනේ උතුම් ස්ථානයේ කියන්නේ බුදුහාමුදුරුවෝ සතියක් පුරාවට සක්මන් කරමින් වැඩ හිටියා කියලා සඳහන් වෙන උතුම් ස්ථානය තමයි මෙන්න මේ ස්ථානය. දැන් ඔබලාට මේ මල්ලාසනයක් විදියට සකස් කරලා තියෙන ස්ථානේ පේනව නේද? අපේ ස්ථානය තමයි බුදුහාමුදුරුවෝ සක්මන් කරමින් වැඩ හිටියා කියලා සඳහන් වෙන්නේ. ඒ කියන්නේ උන්වහන්සේ අපේ බුදුරජාණන් වහන්සේ හතරවන සතිය එහෙම නැත්නම් සිව්වන සතිය වැඩ හිටියා කියලා සඳහන් වෙන උතුම් පුණ්‍ය භූමියයි. මේකට අහලා තියෙන හතරවන සතිය කොතන අපේ බුදුහාමුදුරුවෝ වැඩ හිටියා කියලාද? රුවන්ගේ නේද? එහෙම නැත්නම් අපි කියනවා රුවන්ගේ එහෙම නැත්නම් රතන ගර කියලා කියනවා. මෙන්න මේ රුවන් හොඳයි දැන් අපි මේ අවස්ථාවේ වන්දනා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ බුදුරජාණන් වහන්සේ දෙවන සතිය වැඩ හිටියා කියලා සඳහන් වෙන උතුම් පුණ්‍ය භූමිය. දැන් අපි වන්දනා කරන්නේ දෙවන සතිය. දෙවන සතිය මේ අත අහලා තියෙන අපේ බුදුහාමුදුරුවෝ කොතන වැඩ හිටියා කියලාද? මේ ඔතන පොඩ්ඩක් මේ පැත්ත පාරිට තියන්න. කොතනද අපේ බුදුහාමුදුරුවෝ දෙවන සතිය වැඩ හිටියා කියලා සඳහන් වෙන්නේ? අනිමිස ලෝචන පූජාව නේද? අනිමිස ලෝචන පූජාව සිදු කළා කියලා සඳහන් වෙන ස්ථානය තමයි දැන් ඔබලාට පේනව නේද? අතන විහාරයක් තියෙනවා. අර අතන ඔබ විහාරයක් තියෙන්නේ. දැන් එතනට යන්න කලබල වෙන්න එපා. අපි පස්සේ දැන් මේ අතට දානින් පස්සන සතියක් වන්දනා කරන්න බලාපොරොත්තු වෙනවා. වන්දනා කරන්නේ පස්සන සතිය. බුදුහාමුදුරුවෝ පස්සන සතිය කොතනද වැඩ හිටියා කියලා සඳහන් වෙන්නේ? අජ්ජපල් නොගරුක මුල. අන්නේ අජ්ජපල් නොගරුක කියන ස්ථානයේ පිහිටලා තිබුණා කියලා සඳහන් වෙන්නේ මෙන්න මේ ස්ථානයේමයි. දැන් ඔබලාට මේ පේනව නේද මේ මැද කණුවක් තියෙනවා. දැන් ඔබලා ඉන්න තැන මේ මැද. ඔබලා ඉන්නේ කණුවක් තියෙන ගල් වලින් හදපු තඹ. අස කණුවක් පිහිටලා තියෙන්නේ. මෙන්න මේ ස්ථානයේ තමයි ඔය අජ්ජපල් නොගරුක පිහිටලා තිබුණා කියලා සඳහන් වෙන්නේ. අජ්ජපල් නොගරුක ප්‍රජානන් වහන්සේ ආයවන සතිය වැඩ පිළිවෙලා කියලා සඳහන් වෙන සත්පුරුෂ භූමිය රැඳුලා ගැනීමටයි සූදානම් වෙන්නේ. මේක අහලා තියෙන අපේ බුදුහාමුදුරුවෝ ආයවන සතිය කොතන වැඩ හිටියා කියලා. පච්චලින්ද නාගදරණය නේද? අන්නේ පච්චලින්ද නාගදරණය සිදුණා කියලා සඳහන් වෙන ස්ථානය තමයි ඔබලාට දැන් මේ පිටිපස්සේ විලක් තියෙනව නේද? දැක්කේ නැත්නම් දැන් කලබල වෙන්න එපා. අපි වන්දනා කරලා ඉවර වෙලා බලා ගන්න පුළුවන්. හරිද? ඔය ඔතන විලක් තියෙනව නේද? ඔය පේන්න. ඒ විල තියෙන ස්ථානයේ තමයි අසල තමයි බුදුහාමුදුරුවෝ 6 වෙනි සතිය වැඩ හිටියා කියලා සඳහන් වෙලා
මේ භූමිය රඳ පුදා ගන්න පැමිණෙන හේතුන අපේ උපාසක උපාසිකා සියලුම පින්වතුනි අද දැන් අපි මේ මොහොතේදී සූදානම් වෙන්නේ අපේ ජීවිතයට වටිනා කියන උදාාර පින්කමක් ඉස්සර සිද්ධ කරගන්නට. අපි ලංකාවේදී ඕන තරම් දන් දීලා ඇති නේද? සාංගික දානක්. උන්වහන්සේගේ අග්‍ර ශ්‍රාවකයන් බවට පත් වෙන සරියුත් මුගලන් මහරහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා වැඩ ඉන්න එකම තැන මේ ස්ථානයයි. ඒ නිසා ඔබට සතුටු වෙන්න පුළුවන් ජීවමාන බුදුරජාණන් වහන්සේට ආර්ය මහා සංඝරත්නයට අපි උතුම් සම්බුද්ධ පූජාවන් පුදු පූජාවන් සිද්ධ කරනවා කියන හැඟීම ඇති කරගෙන අපි පිළියෙල කරගන්නට යෙදුණු දාන වස්තුවේ අග්‍රෝ කොටස උතුම් කොටස ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපි පූජා කරනවා. පූජා වේවා සම්මා සම්බුද්දස්ස ඉතේපෙසෝ භගවාරයං සම්මා අපේ ජීවිතේ ඉතාම වටිනා මරණ මංචකයේදී පවා සිත පහදවාගෙන ඊළඟ භවයේ පවා සාර්ථක කරගන්නට උතුම් පින්කමකට දායක වන මොහොත. එනිසා මේ මොහොතේ සෝදානම් වෙන්නේ පළමුවටම ඔබේ දෑතේ සවියෙන් වෙලවේදීන් ධාර්මිකව උපයාගෙන සමහර විට ඔබ ලංකාවේ ඉඳලා 3-5 ඒ වගේම දානිත විද්‍යාර්ථිකයන්ගෙන සම්බුද්ධ පූජාව පවත්වන්නට යෙදුණා. අනතුරුව මේ මොහොතේ සෝදානම් වෙන්නේ බුදුරජාණන් වහන්සේ දෙපස වැඩ සිටියේ නික්ලේශී මහරහතන් වහන්සේලා අනන්ත වූ මහ සංඝ රුවන විසිහි දානයේ සාංගික වශයෙන් පූජා කරන්න. දානයේ සාංගික නාර්ථය සංඝයාට අයත් කරනවා. නිසා මේ බුදුගයා පුදුබිමි ඔබ දකින්න ඇති දානයක් සාංගික කරනකොට තේරවාදී මහායාන ඒ වගේම ශ්‍රී ලංකාව ඉන්දියාව ආදී ભેදයක් නැතුව අපිත් දකින්නැති බණත් අහන්නැති ඒ කාලේ නිවන් දකින්නට පින් මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ නිවන් දකින්නට පින් මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ දෙව්රම් වෙහෙරට යන්න එන්න ඇති බුදුන් වඳින්නට ඒ කාලේ නිවන් දකින්නට පින් මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ බුදුහාමුදුරු
අපි දකින්නැති බණක් අහන්නැති ඒ කාලේ නිවන් දකින්නට පින් මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ නිවන් දකින්නට පින් මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ අපිත් එක්ක සිටි අපේම යාළුවෝ නිවන් දකින්නැති ඒ කාලේ මෙතේ බුදුන් දැක නිවන් දකින්නට පින් පුරවමු අපි සංසාරේ බුදුහාමුදුරුවෝ අපිත් දකින්නැති බණක් අහන්නැති ඒ කාලේ නිවන් දකින්නට පින් මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ නිවන් දකින්නට පින් මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ නිවන් දකින්නට පින් මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ මේ කිසියම් මාර්ගයක් එහෙම නැත්නම් මේ රෝදයක් එරුණු පාරක්. එතකොට මේක අර කෙරවලේම තියෙන සෙල්ලිපියක්. අර කෙරවලට වෙන්න මේක මේ දැන් මැකීගෙන යන සෙල්ලිපියක්. ඒ සෙල්ලිපියේ සඳහන් වෙනවා මේ රත එරුණු කතා ප්‍රවෘත්තිය.
විශ්වාසයක් තියෙනවා මේ ඉන්න Hindu භක්තිය මේ රාම හා ලක්ෂ්මණ මහාභාරත යුද්ධයේ තිබුණානේ. ඒතකොට මේ මහාභාරත යුද්ධයේදී රාම හා ලක්ෂ්මණගේ රථ එරුණු ස්ථානයේ හැටි තමයි Hindu භක්තිකයන් මේ ස්ථානය සලකන්නේ. බෞද්ධ අපි ඉතින් මේවා කරනවා මේ විදුඩබ කුමාරයාගේ යුද රථ එරුණු ස්ථානයයි කියලා. ඒකට හේතුව තමයි මම කියන්නේ බුදුහාමුදුරන් අවසන් වරට හමුවන්නේ ගිජ්ජකූට පර්වතයේදී කියලා විදුඩබ රජුරු. එතකොට විදුඩබ රජුරු මේ අවසාන වතාවට හමු වෙච්ච ස්ථානය නිසා ගිජ්ජකූට පර්වතය දැන් අපි එන්නේ අතු මේ රජගහ නුවර ඇතුළට ඇවිල්ලා එතකොට මෙතන බොහොම පුංචි දුරයි තියෙන ගිජ්ජකූට පර්වතයට. පයින් යන්නේන දුර. එතකොට සමහර විට චතුරාංගනේ සේනාව මගට අරගෙන ඇවිදilla නතර කරලා විදුඩබ රජුරුව ගියා වෙන්න පුළුවන්. මොකද රාජධානියක් ඇතුළෙන් තව චතුරාංගනේ සේනාවකට යන්න බැහැ. ඒ නිසා සමහර බොහෝ දුර මේ ඇවිල්ලා මෙතන මේ හරි ස්ථානයේ චතුරාංගනේ සේනාව නතර කරලා විදුඩබ රජුරුව යන්නේ නැති. ඒ කියන්නේ තමන්ගේ ජීවිතය පිළිබඳව තමන්ට විශ්වාසයක් නැහැ නේ යුද්ධෙටනේ යන්නේ. ඒ නිසා වෙන්න පුළුවන් අර කෙරවලේම තියෙන සෙල්ලිපිය ගැන සඳහන් වෙනවා. මම අම්මලාට කිව්වා මේක අකුසල කර්මයක් ඵල විපාක දීමක් විදිහටයි මේ ශාක්‍ය වංශිකයන් සමූල ඝාතනය උනේ කියලා. ඉතින් ඒ සමූල ඝාතනය වුණාම වෙද්දී අර මහානාම ශාක්‍ය රජතුමාගේ පෙළපත ඇරුණුකොට ශාක්‍යතුමා අනිත් තව පිරිසක් විශාල පිරිසක් ඈත හිමාලයට පලා ගියා කියලා කියනවා. ඉතින් ඒ අයගෙන් පැවතගෙන එන ශාක්‍ය වංශිකයන් අදටත් ඉන්නවා කියලා සඳහන් වෙලා තියෙනවා. නමුත් ඒවා එළියට හරියටම තොරතුරු දෙන්නේ නැහැ. ඉතින් DNA පරීක්ෂණ කරලා දැන් ඔය එක අවස්ථාවකදී ඔය මේ ධාතුන් වහන්සේලා හරියටම සනාථ කරගන්න මේ බුදුහාමුදුරුවන්ගෙමද කියලා මේව කරන්න ඔය ශාක්‍ය කියලා කියන දැනට පැහැදිලිවම ශාක්‍ය කුමරියක් ඉන්නේ ජපානයේ විතරයි. එයාගේ DNA ජපානයේ හෝ තායිලන්තයේ මට මතක විදිහට දෙකකින් එකක එයාගේ DNA පරීක්ෂණයක් කරලා තමයි මේක හරියටම සනාථ කරලා තියෙන්නේ. දැන් සීතල වැඩි. මේ සීතල එච්චර ඉන්න අමාරුයි අපිට. ඒ හින්දා ඕම ගිහිල්ලා ඕන්න ඕමඩයි පුනේ ගිහිල්ලා අර මේ සෙල්ලිපිය බලන්න කැමති කෙනෙක් ඉන්නවා නම් මේ තීරුවේ නිවාඩුව පාඩුව ගිහිල්ලා බලන්න. දැන් ඉතින් මේ සුත් දාගෙන කේසාන් දින පාදාන්තයටත් වහගෙන සපත්තුත් දාගෙන ජීවිතේට දාපු දැන් සපත්තු දාගෙන ඇවිදිනකොට කොරවක්ක නෙළුම් පොලේ යනවා වගේ තමයි යන්නේ. එහෙනම් මේ අගල් වල ඒවා මේ වගේ වැටෙන්න යන්න එපා. තව දවස් කිහිපයක් කියනවා ගමන ඉවර කරන්න. මේක පරිස්සමෙන් යනානියේ ප්‍රධාන පාලකයා වූ බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ ප්‍රධාන පාලකයා වූ බිම්බිසාර මහරජුරුවන්ව සුකීය පුතුණුවන් එහෙම නැත්නම් අජාසත් කුමාරයා විසින් රාජකීය රාජ්‍යත්වය ලබා ගත්තට පස්සේ දේවදත්ත හාමුදුරුවන්ගේ අවවාද අනුශාසනා මත සිරගත කරලා තිබුණු ස්ථානය. මේ ස්ථානයේ සිරගත කරවමින් තමයි සැඟවූ වස්තුව තියෙන්නේ කොහෙද කියලා ඇහැව්වේ බැලුවේ. ඉතින් සිරගත වෙන්න හේතු වුණු කාරණාවන් ඒ වගේම ඒකට හේතු වෙච්ච කතා ප්‍රවෘත්තින් මම අම්මලට යන ගමන් කියලා දෙන්නම්. ගොඩක් වෙලා මම සීතලේ තියාගන්නේ. ඒතර මේ ස්ථානය පුරාවිද්‍යාවෙන් සනාථ කරපු තැනක්. මේ ස්ථානය පුරාවිද්‍යාවෙන් සනාථ කරලා තියෙන අම්මලට ඔය ඉස්සරහා පේන්න දිනන්නේ පුංචි වල. ඔය පේන්න තියෙන්නේ. මොන්න ඔය ස්ථානේ කැණීම් කරපුවාම මේ කැණීම් ස්ථානේ මතු කරගන්න කැණීම් කරද්දී මේ ස්ථානයේදී හම්බ වෙලා තියෙනවා මේ මාංචු අර මේ මාංචු කුට්ටන් තියෙන දම්වැල් ඒ වගේම මේ වද දෙන්න ගත්තු ඒ ආයුධ හමු වෙලා තියෙන ඒ හැම එකම තියෙන අජාසත් රාජ්‍ය ලාංඡනය. ඔන්න ඔය මේකත් එක්ක මේ ස්ථානයේ බිම්බිසාර රජතුමා සිරගත කර තිබුණු ස්ථානයේ හැටියට සනාථ වෙනවා. තවත් සනාථ වෙන කතා සිදුවීමක් තමයි බුදුරජාණන් වහන්සේ මේ බිම්බිසාර රජතුමා සිරගත කරලා තිබුණු සිරකුටියට. එතුමා මේ වෙද්දී අනාගාමී ඵලයට මේ අනාගාමී මාර්ගයටපත් වෙලා නෙවුන්නේ. එතකොට අනාගාමී මාර්ගයටපත් වෙලා වුණු බිම්බිසාර රජුරුව නිතරම කල්පනා කරා අනේ මටත් මේ අවසන් මොහොතේ බුදුහාමුදුරුවෝ දකින්න නැතිකොට බුදු රැස්වත් දකින්න ලැබෙනවා නම් ඒ කියන්නේ එතුමා ඒ තරම්ම දැඩි මේ බුදුහාමුදුරුවෝ කෙරෙහි දැඩි ගෞරවයක් ශ්‍රද්ධාවක් තිබුණ අර කොසල් රජුරුවෝ වගේ. ඒ නිසා අවසාන මොහොතේ කල්පනා කරනවා මට මේ යන්නට මත්තෙන් බුදු රැස් හරි දකින්න තියෙනවා. බුදුන් දකින්න හම්බෙන්නේ නැහැ නේ හිරේ ඉන්නකොට. ඉතින් බුදු ගුණම මෙනෙහි කර කර හිටපු බිම්බිසාර රජුරවන්ට තමන්ගේ සිර කුටියේ කවුලුවකින් මේ බුදු රැස් පෙනුණා කියලා කියනවා. බුදු රැස් පෙනුනේ අම්මලට මම අර අයිනට එතනට ගියපුවාම ඒක පෙන්නන්නම් මේ විස්තරය කියලා පෙන්නගෙන යද්දි මේ කුටියත් බුදුහාමුදුරුවෝ ඒ වෙද්දි වැඩ වුණු මේ රජගහ නුවර ගිජ්ජකූට පර්වතයේ ගිජ්ජකුළු පවුව මේ ස්ථානයත් එක හා සමානව පේන. එතනට මෙතනට එතනත් වෙන ගිජ්ජකුළු පවුව එහෙම නැත්නම් ගිජ්ජකූට පර්වතයේ බුදුරජාණන් වහන්සේ බිම්බිසාර රජුරවන්ට පේන්න බුදුරැස් වේදුවමින් සක්වෙලා ඉන්නේ රජගහ නුවර
තවත් සුවිශේෂී සිදුවීමක් ශාසනික ඓතිහාසික ශාසන සිදුවීමක් සිදු වුණු ස්ථානයට. වර්තමානයේ මේ ස්ථානය හඳුන්වන්නේ සෝන් බණ්ඩාර කියන නමින්. එතකොට බෞද්ධ සාහිත්‍ය ඉතිහාස තොරතුරු වල සඳහන් වෙනවා වේබාර පර්වතයේ සප්තපර්ණි ගල් ගුහාව කියලා මේ ස්ථානයක් පිළිබඳව. ඒ සඳහන් වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් මාස 3ක් ගිය තැනදී මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ මූලිකත්වයෙන් 500ක් මහරහතන් වහන්සේලාගේ සහභාගීත්වයෙන් අජාසත් රජතුමාගේ දායකත්වයෙන් පුරා 3 මාසයක් මුළුල්ලේ කෙරුණු පළවෙනි ධර්ම සංගායනාව සිද්ධ වුණේ මෙන්න මේ ස්ථානයේ. ඉතින් මේ ස්ථානයේදී තමයි පළවෙනි ධර්ම සංගායනාව සිද්ධ වුණා කියලා සඳහන් වෙන්නේ. ඉතින් මුල්ම අවස්ථාවේ මේකට සහභාගී වුණේ භික්ෂුන් වහන්සේ මේ මහරහතන් වහන්සේලා 499ක් පමණයි. ආනන්ද හාමුදුරුවෝ එතකොට මේ රාජභාවයට පත් වෙලා උන්නේ නෑ. ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ පිරිනවන් පාන්න ආයු සංස්කාරයේ අත්හැරි මොහොතේ අඬන්නගත්තු වඳිල්ල බුදුහාමුදුරුවෝ පිරිනවන් පාලා 3 මාසයක් ගත වෙද්දී ඒ විදිහට මේ වේදනාවෙන් හඬා වැටුණා. ඉතින් මේ තරම් වේදනාවෙන් හඬා වැටෙන උන්වහන්සේ තමයි බුදුහාමුදුරන්ගේ ශාසනයේ ධර්ම භාණ්ඩාගාරික බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මයෙන් 4න් 3ක්ම දැනගෙන උන්නු කෙනා. එතකොට උන්වහන්සේ නැතුව මොනම විදියකින්වත් දැන් මේ ශාසනික කටයුතු සිද්ධ කරන්න පුළුවන් කමක් නෑ. මේ කටයුතු ඒ වෙලාවේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ උන්වහන්සේව දිරිමත් කරන වහන්සේ සැබවින් බුදුරජාණන් වහන්සේට ආදරයක් නම් ගෞරවයක් නම් තියෙන්නේ. උන්වහන්සේගේ මේ ශාසනය ආරක්ෂා කරන්න වහන්සේ විසින් මේ කටයුතු සිද්ධ කළ යුතුයි කියලා උන්වහන්සේට වීරිය වඩන්න ආරාධනා කරනවා, දිරිමත් කරනවා. කොහොම රාජභාවයට පත් වුණා. මොකද රහතන් වහන්සේලාට පමණයි මේ ස්ථානයට සහභාගී වෙන්නත් පුළුවන්. ඒ වගේම ඒ වෙද්දී රජගහ නුවර උන්නේ රහතන් වහන්සේලා පමණයි. අනිත් ඔක්කොම භික්ෂුන් වහන්සේලාට රජගහ නුවරින් යන්න කියලා මේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ උපදේශ මත අජාසත් රජු මේ නියෝග කරන රජගහ නුවරින් ඔක්කොම හඳුරුවෝ අයින් කරනවා. සංඝායන සහභාගී වෙන මහරහතන් වහන්සේලා පමණයි ඉන්නේ. ඒකට ආනන්ද හාමුදුරුවෝ මේකෙන් ඈත් වෙනම තමයි. ඒ ගල දැන් අපි අහලා තියෙන කතා ප්‍රවෘත්තිය තමයි දේවදත්ත හාමුදුරුවෝ ගල පෙරලපුවාම මහ පොළොවෙන් මතුණු ගලකින් ඒ ගල පිළිගත්තා කියලා. දැන් අනිත් මේ පැත්තෙන් තියෙන ගල සම්පූර්ණ පොළොවේ ඉඳලා මතුවලා තියෙන්නේ. අර ගල හේතු වෙලා තියෙන්නේ. ඉතින් ඒක තමයි මේ දැන් පල්ලහැ උතන තව ගලක් තියෙනවා බිම වැටිච්ච. ඉතින් මෙහි අය කියන්නේ ඒක තමයි ගල කියලා. හරිද? ඔය හොඳ පිට බඳින්නේ උඩ. නමුත් අපි අහලා තියෙන අපි දෙගිරගෙන තියෙන සාහිත්‍ය තොරතුරු වල හැටියට කියවෙන්නේ මහ පොළොවෙන් ගල පිළිගත්තා කියලා. ඒතකොට මේ ගලෙන් මේ කරන්නේ ගල් දෙක වැදලා විසිවුණු ගල් පතුරක් බුදුරජාණන් වහන්සේගේ සිරිපතුලේ වැදුනා. ඒ වැදුණු සිරිපතුලේ වෙනවා ලේ ඇති වුණා. මේ ලේ කැටිත්ත අයින් කරේ ජීවක වෛද්‍යවරයා විසින් තමයි ලේ කැටිත්ත අයින් කරේ. ඒක බුදුරජාණන් වහන්සේට සිද්ධ වුණේ උන්වහන්සේගේ අකුසල කර්මයක් ඵල විපාක දීමක් විදිහට. ඒ කියන්නේ පෙර භවයකදී ඉන්ද පාටි වගේ පස්සේ බුදුරජාණන් වහන්සේ තමයි කැලණිය කදානේ අපේ ගැමුණු වන්දනා චාරිකා අධ්‍යක්ෂකතුමා
එතුමා මේ අවස්ථාවට සම්බන්ධ නොවුණත් එතුමාගේ පුත්‍ර රත්නේ ජයසන් මහතාත් ඒ වගේම අපේ අමිතානන්ද පඬිතුහාඳුරත් වර ප්‍රමුඛ ස්වාමීන් වහන්සේලා ඇතුළු බුදුන්ගේ දේශයේ දකින්න බලන්න වදින්න පුදන්න පැමිණිච්ච ජයසන් මහතා ප්‍රමුඛ සදාත් මෞවරණී පියවරණී ශ්‍රී ලාංකිකයෙනි. තථාගතයන්න් වහන්සේගේ ජම්බුද්දීපයේ දකින්න බලන්න ආ ගමනේදී අද උදෑසන බුද්ධිකාවේ සිට රජකානුවර මගධ රාජ්‍යයේ ඒවම් මේසුතං ඒකං සමයන් භගවා රාජකයේ විහෙරති ගිජ්ජකූට පබ්බතස්ස ඉසිගිලි පබ්බතස්ස වේබාර පබ්බතස්ස කලන්දක නිවාපේ එහෙම නැත්නම් සරියුත් මුගලන් මහා කස්සප මහ රහතන් වහන්සේ ප්‍රථම ධර්ම සංගායන ආරම්භ කරපු ලද කසාවත නිර්මාණය වෙච්ච බිම්බිසාර රජතුමාගේ රාජ්‍යය දැක බලාගෙන ඉසිගිලිය ගිජ්ජකූට වේබාර වේපුල්ල පාණ්ඩ කියන පර්වත පාකින් සමන්විත වූ ජනවසභ දෙවියන්ගේ අඩවිය සිට නාලක ගමටයි ආවේ. නාලක ගමේ වචනේ අර්ථය නාලන්දා. අලසක් අඩුවක් නැතුවදා බුද්ධිය ප්‍රඥාව දෙන්නේ ඒ නම් වේ නාලන්දා. බුද්ධිය ප්‍රඥාව අලසක් අඩුවක් නැතුව කාටද දෙන්නේ? අද ඉඳලා වසර 1800ක් 2500කට ඊයේදී නාලක ගාමේ සරසයි භූමියක් නිර්මාණය කරන. එදා ಭಾರತයේ තක්ෂිලා, වික්‍රමශිලා, ජගත්තලා, නාලන්දා, ඕදන්තපුරි වලබි කියන අධ්‍යාපන ශාලා 6 අතරින් බෞද්ධ ඉතිහාසයේ බෞද්ධ භික්ෂුන් වහන්සේලාගේ එකම එක සරසයි භූමිය නාලක ගාමේ නාලන්දාව. නාලක ගාමේ නාලන්දාව ගැන කතාබස් කරනකොට බෞද්ධ ඉතිහාසයේ වැදගත් කතා දෙකක් තිබෙනවා. ඉන් පළවෙනි කතා පුවත සරියුත් මහ රහතන් වහන්සේගේ ධාතු ස්තූපයෙන් හෙබිච්ච සරියුත් මහ රහතන් වහන්සේගේ මෑණියන්ගේ ගාමයේ වන්නේ නාලක ගාමය. ඉන් වසර 800කට පස්සේ ක්‍රිස්තු වර්ෂ 4 වෙනි සියවසේ ගුප්ත මෞර්ය වංශිකයන්ගේ කාලයේදී විශ්වවිද්‍යාල භූමියේ නේවාසිකාගාරයක් බල්ලා ප්‍රධාන දොරටුවක් ළඟට ආවේ. ප්‍රධාන දොරටුවක් ඉදිරිපිට එදා දකින්න ලැබෙන පොකුණක් එදත් අදත් මේ ඉන්දියාවේ මේ දේ දකින්න ලැබෙනවා. දෙපැත්තේ තිබෙනේ ප්‍රතිමා වහන්සේලා මේ පොකුණේ මූණකට අතපය සෝදගෙන මේවට වන්දනාමාන කළා. තමන්ගේ නේවාසිකාගාරය ඇතුළට ප්‍රවේශ වන්න තියෙන දොරටුව. 1196 ක්‍රිස්තු වර්ෂ 12 වෙනි සියවසට වසර 4ක් තිබෙනවා. එනවා පාලකේ මොහමඩ් බක්තියාර් කල්ජී, මොහමඩ් බක්තියාර් කෙල්ජී. තමන්ගේ චරපුරුෂයන් 200ක් ඇවිල්ලා අස්සය 100ක් උඩ නංගලා බලාගෙන ඉඳලා වික්ෂුනාසලා ප්‍රවේශයකන් ඉඳලා දොරාගුළු වහලා ගිනිබත් කරනවා. වසර 828කට ඉස්සෙල්ලා මේ ලී දොර වහලා ගිනිබත් කරපු වෙලාවේ ගිනි සරට වෙච්ච ගඩොල් බලන්නකො හොඳට. ඔයාලට මුළු ඉන්දියාවේ ආය කොහෙවත් මෙල්ල හොඳට බලන්න. එපි බලන්න නැත්නම් හොඳට බලන්න ඇස්සල්ලා. ගෙදර මට මොනුගුරෙක් මිනිබිරියක් ඉන්නවා කියලා බලාගන්න. ඒ වගේම උණු වෙච්ච ගඩොල් බලලා භික්ෂුන් වහන්සේලා පොත්පත් පුස්තකාල 3ක් ගිනිබත් 3ක් කියන කවර කතාවද ගඩොල් මෙහෙම උණු වුණා නම්. බලාගන්නකො. සරියුත් මහ රහතන් වහන්සේගේ අම්මා අන්‍යාගමික බෞද්ධ උපාසිකා බවට පත් කළා. තිරුණම් පාරා උන්වහන්සේගේ ධාතු සම්පත් කළා. නිර්මාණය කර ධාතු ස්තූපයයි මේ ඔබ අප දකින්න. සරියුත් තානුගේ ධාතු සම්පත් කළා නිර්මාණය කර ධාතු ස්තූපය මේ ඔබ අප දකින්න. 2500කට පස්සේ බුදුන් වහන්සේ ජීවමාන සමය තමයි සරියුත් තානුගේ ධාතු ස්තූපය නිර්මාණය කරන්නේ. හා ඒකට වචනයක් එකතු කරගන්න. හා බෞද්ධ භික්ෂුන් වහන්සේලා 10000ක් වැඩ සිටපු නේවාසිකාගාර පොලිමත් තියෙනවා. එකයි බැලුවේ. මත කියලා තැනක ගන්න අතගස්සලා ගන්න. ස්වාමීන් වහන්සේලා 10000ක් වැඩ සිටපු එක නේවාසිකාගාරයක් බැලුවා. ඒ අතරදී ගුරු පියාණන් වහන්සේලා 1510ක්. මා දන්න කීප පොලක් සීල සුභද්‍ර, වසුබන්දු, නාගාර්ජුන, ඒ වගේම අස්සගෝසාන්ද්‍ර, බුද්ධගෝසාන්ද්‍ර, කමලදේව, අරියදේව, සාන්තරක්ෂිත, අසංක, ධම්මපාල, හිවුන්සන්, පායන් භික්ෂුන් වහන්සේ වැනි දේශ විදේශ ශ්‍රේෂ්ඨ භික්ෂුන් වහන්සේලා වැඩ සිටියා. රත්නදීප, රත්නසාගර, රත්නාංජලි කියන පුස්තකාල 3ක් කෝටි 9ක් ත්‍රිපිටකය වැජඹුණා. රත්නදීප, රත්නසාගර, රත්නාංජලි කියන පුස්තකාල 3ක් කෝටි 9ක් ත්‍රිපිටකය ගිනිබත්. මේ ඇවිදිලා තියෙන්නේ තව ඓතිහාසික වශයෙන් ශාසනික වශයෙන් සුවිශේෂී සිදුවීමක් සිදු වෙච්ච ස්ථානයක. ඒ තමයි බුදුරජාණන් වහන්සේ ලෞතර සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා අජපාල නුගරුක මුල ඉන්න අවස්ථාවේ වැඩ ඉන්න අවස්ථාවේදී සහම්පති මහා බ්‍රහ්මයා ඇවිදිලා උන්වහන්සේට ආරාධනා කරනවා මේ ලෝක සත්වයාට ධර්මය දේශනා කරන්න කියලා. ඒ අවස්ථාවේ උන්වහන්සේ බලනවා මේ ධර්මයේ දේශනා කරන්න සුදුසු කවුරුන්ද ඉන්නේ කියලා. උන්වහන්සේට ඉස්සරලාම 100ට නැගෙන උද්දකරාම පුත්ත සහ ආලාර කාලාම කියන උන්වහන්සේගේ තවුස් දිවියේ එහෙම නැත්නම් තාපස බෝසත් අවදීයේදී උන්වහන්සේට ගුරුවරයන් වූ ආචාර්යයන්
ආචාර්යවරුන් දෙදෙනා. ඒතර උද්දකරාම පුත්ත ඊට සතියකට කලින් මිය පරලොව ගිහිල්ලා අරූපාවචර තලයේ ඉපදිලා ඉන්නවා. ආලාර කාලාම ඊට ඉස්සරලා දවසේ රාත්‍රියේ මිය පරලොව ගිහිල්ලා භාව ප්‍රාප්ත වෙලා එයත් අරූපාවචර තලයේ එහෙම නැත්නම් අසඤ්ඤ තලයේ ඉපදිලා ඉන්නවා. ඊළඟට සුදුසු කවුරුන්ද කියලා බලනකොට දකින්න උන්වහන්සේ මේ උන්වහන්සේ දුෂ්කර ක්‍රියා කරන කාලයේදී උන්වහන්සේට අපෝපස්ථාන කරන්න උන්වහන්සේගේ තනියට උන්නයි කියලා කිව්වා පංචවග්ගීය තාපසුරු කොණ්ඩඤ්ඤ වප්ප බද්ධිය මහානාම අස්සජි කියන මෙන්න මේ පංචවග්ගීය තාපසවරුන් එදා උන්වහන්සේ දුෂ්කර ශරීරයට දැඩි දේශ දුක් දීමේ පිළිවෙත අත්හැරියට පස්සේ උන්වහන්සේ වත්හැරලා මෙන්න මේ බරණැස ඉසිපතනයට තමයි ආවේ. ඒ වගේම අපේ උපාලි මැතිතුමා ඒ වගේම ගාමිණී මැතිතුමා පුතා ෆොහුන් ට්‍රැවල්ස් එකේ ඒ ඇතුළු කාරුණික පින්නතුනි මේ සංසාර ගමන හරිම දිග ගමනක්. මේ දිග ගමන කවදා කොහෙන් කොහොම කෙලවර වෙයිද දන්නේ නැහැ. කවදා කොහොම පටන් ගත්තද අපි දන්නේ නැහැ. ඉතින් මේ සංසාර ගමනම සෝපත් කරන්න පුළුවන් පිම්පිරෙන පුණ්‍යවන්ත ගමනක් තමයි මේ ජම්බුද්දීප වන්දනාව කියලා කියන්නේ. මොකද මගේ භාග්‍යවතුන් වහන්සේ එදා උන්වහන්සේගේ වචනයෙන්ම දේශනා කොට වදාරන්නට යෙදුනා. සදහැති බෞද්ධයෙක් වුණාම තමන්ගේ ජීවිතයේ එක් පතාවක් හරි ඒ භාග්‍යවතුන් වහන්සේගේ ඒ බුදු ගමන් මගේ අනුස්මරණීය ස්ථාන 4 නැත්නම් ප්‍රධානම ස්ථාන 4 දැක බලාගෙන සංවේගයේ උපදවා ගන්න කියලා. යම් කෙනෙක් එහෙම සංවේගයේ උපදවාගෙන ඒ සිතවිලිත් එක්ක මරණාසන්න මොහොතේදී ඒ සිතවිලි සිහි වුණොත් කවදාකවත් දුගතියකට යන්නේ නැහැ කියනවා. දුගතියක් දකින්නේ නැහැ කියනවා. සුගතියක තමයි යන්නේ කියලා කියනවා. ඒ වගේ මහා ලොකු පිනක් පිරෙන මේ සංසාර ගමනම සුවපත් කරන්න පුළුවන් පින්වන්ත ගමනක් තමයි මේ බුද්ධ භූමි ගමන. ඉතින් අද දවසේ ඔයත්ෝ ඇවිල්ලා ඉන්නේ බරණැස ඉස්පතනාරාම සුද්ධ භූමියට. මේ සුද්ධ භූමිය ඉතාමත්ම සුවිශේෂී බිමක්. මේ බිමේ ඉතිහාසය බොහොම දිගයි, බොහොම පළලයි, බොහොම ගැඹුරුයි, බොහොම වටිනවා. භාග්‍යවතුන් වහන්සේ උන්වහන්සේගේ සංසාර ගමන පින්නතුනි ඒ බුද්ධ වංශ අටුවාවේ සඳහන් වන ආකාරයට මහා කල්ප ලක්ෂ 20කුත් අසංඛ්‍ය කල්ප ලක්ෂයක් මේ කාලයේ පුරාවට උන්වහන්සේ පාරමී පිරුවා. මනෝපරනිදාන වශයෙන් අපි හැම කෙනෙක්ම ශාසන ඉතිහාසයේ යම් තරමකට හරි ඉගෙන ගත්ත අය. ඉතින් මේ ශාසන ඉතිහාසය අපි අහලා තියෙනවා මේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේ නොයෙකුත් මේ ශාසනයට වැඩ කරපු එතුමාගේ ප්‍රේමයක සමාන කරන්න පුළුවන් ප්‍රේමයක් තවත් කෙනෙක්ගේ නොතිබුණු තරම්. ඒත් ඇති. නමුත් ඒක හරි විශිෂ්ටයි පිටත. මේකට වැඩම කරලා පළවෙනි බුද්ධ දේශනාව සිද්ධ කරලා දෙවෙනි බුද්ධ දේශනාව සිද්ධ කරේ විහාරේ නොයෙකුත් සංවර්ධනයක් පස්සලා. නොයෙකුත් සංවර්ධනයක් පස්සලා. මේ අවසානයේ දේශාටක වාර්තාවල සදාකන ආකාරයට මේ බිම මේ විහාරය අපි මේ ඉන්නේ මේ බරණැස ඉස්පතනාරාම සුද්ධ භූමියේ ඉතාමත්ම සුවිශේෂී ස්ථානයක. ඉතාමත්ම සුවිශේෂී ස්ථානයක. මේ ස්ථානයේ තමයි පින්නතුනි මේ සම්බුද්ධ ශාසනයේ පළවෙනිම භික්ෂුව බිහි වෙන තැන. මේ ශාසනයේ පළවෙනිම හාමුදුරුවෝ බිහි වෙන්නේ මේ ස්ථානයේ. ඒ වගේම පළවෙනිම තේවාචික උපාසකයා උපාසිකා බිහි වෙන්නේ මේ ස්ථානයේ. ඒ වගේම පළවෙනිම ධර්මදූත කණ්ඩායමට අවශ්‍ය උපදෙස් ලැබෙන්නේ මේ ස්ථානයේ. ඒ වගේම පොතෙක් තමයි යස කියලා කියන්නේ. යසකොළ පුත්‍රයා. මේ යසකොළ පුත්‍රයාට සැප ගොඩාක් තිබුණා. මේ සැප ගොඩාක් තිබුණු පුත්‍රයා මේ සැපේ සැපක් නැති බව හොඳට අවබෝධ කරගත්තා. සැපේ සැපක් නැති බව අවබෝධ කරගත්තා. ලකුණු කරලා තියෙන තැන විතරක් තියෙන අඩි 700ක් දිග විතරක්. අඩි 700කට වැඩි 700ක් විතර තමයි දැනට මාක් කරලා තියෙන්නේ. ඊටත් වැඩි මහා ලොකු විහාරයක්. මේ විහාරයට කියනවා ධම්මචක්‍ර ජින විහාරය කියලා. ධම්මචක්‍ර ජින විහාරය කියලා.
භාගතුන් වහන්සේ මේ ස්ථානයේ ධර්මචක්‍ර සූත්‍ර දේශනා කරපු නිසා මේ ස්ථානයේ මේ විහාරය හදුවා ධම්මචක්‍රජින විහාරය කියලා. ତර මේ විහාරය හදන්න මුල් වෙන්නේ දේවියක්. ඒ තමයි කුමාර දේවී කියන දේවිය. තොර ධම්මරාජික ස්තූපයේ අවසාන ප්‍රතිසංස්කරණ කටයුතු කළ තියෙන එතුමියමයි. තර මෙතන හදලා තියෙන විහාරය පින්නතුනේ එසේ මෙසේ විහාරයක් නෙවෙයි, මහා ලොකු විහාරයක්. මේ විහාරයේ භික්ෂුන් වහන්සේලාට තියෙන අවශ්‍ය සියලු පහසුකම් සලසලා තියෙනවා. මොනවාද අවශ්‍ය පහසුකම්? වැසිකිලි කැසිකිලි පහසුකම්, කාමර පහසුකම්, ඒ වගේම ස්නානය කිරීමට අවශ්‍ය පහසුකම්, ලිම් පොකුණු ආදිය, ඒ වගේම උන්වහන්සේලාට අවශ්‍ය දාන පිසීමට අවශ්‍ය මුරුතැන්ගෙවල් ආදී පහසුකම්, ඒ ගබඩා පහසුකම්, ඒ වගේම උඩින් පින්නතුනේ මේ අත්ත කිලමතාන යෝගයෙන්ම නිවන් දැකීමට අරමුණු කරගෙන හිටිය ඒකම සත්‍ය මාර්ගය කියලා හඳුනා හිටිය පස්වක මහණුන්ට මේ මැද මාර්ගය තේරුම් ගන්න පුළුවන්කමක් ලැබුණේ නැහැ. ඊනතර භාගතුන් වහන්සේ නැවත සූත්‍රයක් දේශනා කරනවා අනත්ත ලක්ෂණ සූත්‍රය කියලා. ඉතින් මේ සූත්‍රය අවසානයේ ඒ පස්වක මහණුන් සියලු දෙනා මාර්ගඵල අධිගමයන්ටපත් වෙනවා. ඒ ස්ථානයේ පසුකාලීනව උපගුප්ත මහරහතන් වහන්සේගේ අනුදැනුව ඇතුව ධර්මාශෝක අධිරාජ්‍ය ස්තූපයක් ගොඩනගෙනවා. ඒ ස්තූපය තමයි මේ ස්තූපය. මේ ස්තූපේ නම තමයි ධම්මික ස්තූපය. තර මේ ස්තූපය හරිම අලංකාර ස්තූපයක්. මේ වටේට තියෙන මේ බොක්ස් වල අලංකාරවත් භාගතුන් වහන්සේගේ විවිධ ප්‍රතිමා වහන්සේලා තැන්පත් කරලා තියෙනවා. මුද්‍රා තියෙනන්නේ ධම්මචක්‍ර මුද්‍රාව. මේ විදිහට මේ විදිහේ නොයිකුත් මුද්‍රා වලින් යුක්ත ප්‍රතිමා වහන්සේලා තැන්පත් කරලා තිබිලා තියෙනවා. ඒ වගේම මේකේ නොයෙකුත් ලියකම් ආදී නොයෙකුත් ලස්සන අලංකාර කැටයන් කවලා තියෙනවා. නමුත් ඒ ඔක්කොම විනාශ කරලා මේ බලන්න මේ පල්ලෙන් ওই තියෙන කළු පාට ගිනි තියමු පැල්ලම් පින්නතුනේ. නමුත් අදටවත් ඒවා හේදිලා ගිහලා නැහැ. අඟුරු වගේ වෙලාවේ ගල් වල ඒ පැල්ලම් එහෙම්ම තියෙනවා. ඒ විදිහේ මේ චෛත්‍ය නොයෙකුත් විනාශ සභාවටපත් කරලා තියෙනවා. ඉතින් මේ චෛත්‍ය පිළිබඳව ලංකාවේ සෝමදේව මැතිතුමා ඇතුළු බොහෝ මහාචාර්යෝ කියන මේක සිවලිංගයක් කියලා. නමුත් මේක පිළිබඳව කැනින් කරපු කනින්හම් තුමා ඔය උඩේ ඉඳලා යටට ලිඳක් වගේ කපාගෙන පල්ලෙහාට අඩි 40ක් විතර. ඒ 40ක් විතර පල්ලෙහාට ආවයන් පස්සේ තුමාට හම්බ වෙනවා පැරණිම යුගයට අයිති බුදු පිළිම වහන්සේ නමක්. ඒ වගේම භාගතුන් වහන්සේගේ බුද්ධ වචනේ ලියපු රම්පත් ඒවා අදටත් සුරක්ෂිතව තියෙනවා පින්නතුනි. ඒ රාම්පත් වල තියෙන හේතුපටික්ක සම්බෝධං හේතුබංගා නිරුච්චති කියලා එකක. ඒ වගේම මේ අනත්ත ලක්ෂණ සූත්‍රයට අදාළ කොටස් ඒ රාම්පත් වල තිබිලා හමු වෙලා තියෙනවා. ඒ නිසා සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති යති සංජාන්තරි පුරිස යුකානි අන්ත පුරිස බුක්කරාය සාදු සාදු වන්දාමි චේතියං සබ්බං සබ්බදානි සුඛදිට්ඨිතං සාරේරික ධාතුමාමෝදි බුද්ධ රූපං සකලං සදා වන්දාමි චේතියං සබ්බං සබ්බතානේ සුඛදිට්ඨිතං සාරේරික ධාතු මහා
එහෙනම් කවුරුත් හැම කෙනාම සද්ධාවෙන් භක්තියෙන් ගෞරවයෙන් යුක්තව අපිත් එක්ක එකතු වෙලා ගාථා කටයුතු සිද්ධ කරමු. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ අනුත්තරෝ පුරිස ධම්ම සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්නිප්පිතෝ කාලිකෝ ඒහි පස්සිකෝ පච්චත්තං ඒති ධම්මෝ විඤ්ඤෝනි පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ මේකට දෙවන්නනේ නෑ පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ යං චත්තාරි පුරිස යුගානං චත්තාරි පත්වං සංබෝධි මුත්තම පූජේමි බෝධි රාජානං දීපේනේතේන සේවිතං ධම්මරාජේන පත්වං සංබෝධි පූජේමි බෝධි රාජානං දූපේනේතේන සාද සේවිතං ධම්මරාජේන පත්වං සම්බෝධි පූජේමි බෝධි රාජානං උදකේනේතේන සාදං සේවිතං ධම්මරාජේන පත්වං සම්බෝධි සබ්බ භූතේසු මාන සම්භාවයේ මෙත්තං ච සබ්බ ලෝකස්මින් මාන සම්භාවයේ බුද්ධං අදෝත තිරියං ච අසංබාධං අවේරං දික්ඛං චරං නිසින්නෝ වා සයානෝ වා ඒතං සතින් අදිත්තේය බ්‍රහ්මමේතං දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන කාමේසු මිනේය ගේතං නීජාතු ගප්පසෙයං සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ මාතේ භවත්තන්තරායෝ සුඛී දීඝායෝ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු
මේ ගමනේ බුදුරජාණන් වහන්සේගේ පාද ස්පර්ශය ලැබූ ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ජීවන චරිතය බුද්ධ චරිතය හා බැඳුණු සිද්ධාස්ථාන වලින් අවසාන වරට දකින්න වඳින ස්ථානය. මේ ස්ථානයේ තොරතුරු දැන කියාගෙන විස්තර දැන කියා ගැනීමත් එක්කම ඔබේ වන්දනා ගමනේ නිමාව ස්ථානිටවන් වෙනවා. එහෙනම් අවසාන වරට අපි මේ තොරතුරු දැන කියා ගන්න ස්ථානය හඳුන්වන්නේ බුදුරජාණන් වහන්සේ විසින් උන්වහන්සේගේ දේශනාවන් අතර සුවිශේෂී වූ දේශනාවක් වන සතිපට්ඨාන සූත්‍ර දේශනාව සිද්ධ කළ ස්ථානයේ ප්‍රදේශයේ හැටි තමයි මේ ස්ථානයේ සැලකෙන්නේ. ඒක සනාථ වෙන්නේ අම්මලට රතන උඩ පේන තියෙන කොටුව මේ ගහට එහා පැත්තේ වහලයක් පොඩියට සකස් කරලා පේන. ඔතන තියෙන ධර්මාශෝක රජතුමා විසින් නිර්මාණය කරන මේ ප්‍රකාශ කරන ලද සෙල්ලිපිය. මේ සෙල්ලිපිය තමයි ඔය තොරතුරු සඳහන් වෙලා තියෙන බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රයේ දේශනා කළේ මේ ස්ථානයේදී කියලා. ඉතින් එතකොට මේ ස්ථානීය මෙතන වෙන්නත් පුළුවන් නැත්නම් මේ භූමි භාගයේම ඔය හරි තැනක් වෙන්නත් පුළුවන්. එතකොට අතීතයේ මේ ප්‍රදේශය හැඳුන්වුනේ කුරුරට කියලා. කුරුරට කියලයි හැඳුන්වුනේ. කුරුරට තිබුණයි කියලා සඳහන් වෙන්නේ මෙන්න මේ නමුණු අත්දණ්ඩක හැඩයට. මේ විදිහට. අත නමපුවාම තියෙන මේ විදිහ හැඩයට තිබුණේ. එතකොට මේ එක පැත්තකින් කොසල් රාජධානියට මායිම් වුණා. තව පැත්තකින් මගධ රාජධානියට මේ රාජධානිය මායිම් වුණා. මේ සීමා මායිම් වෙලා තිබුණයි කියලා සඳහන් වෙනවා. එතකොට මේ සීමා මායිම් වෙලා තිබුණු කුරුරට රාජධානියේදී තමයි බුදුරජාණන් වහන්සේ කුරුවැසියන් මේ සතිපට්ඨාන සූත්‍ර දේශනාව සිදු කරේ. මේ බුදුදහමේ අන්තර්ගතය ගැඹුරුම කොටස එහෙම නැත්නම් චතුරාර්ය සත්‍යයේ ගැඹුරුම කොටසක් තමයි මේ සතිපට්ඨාන සූත්‍රයේ සඳහන් වෙන්නේ. එතකොට මේ සූත්‍ර දේශනාව දේශනා කිරීමේදී බුදුරජාණන් වහන්සේ කොටස් දෙවතාවකට තමයි දේශනා කළා කියලා සඳහන් වෙන්නේ. අවස්ථා දෙකකදී දේශනා කළා කියලා